සාප කරන්න එපා කිසි කෙනෙකුට. අරක නිසා මට මේක වුණා කියලා. කොච්චර වැරදි කර කර බේරි ඉන්නවද ඒ උන්? අහුවෙන්නේ නැතුව. මෙතන මැති හාන් කවිසියක් දන්නේ නැතුව කර ගියා ගන්න දෙයක් වචනයක්වත් දෙන්නේ නැතුව දුකටපත් වෙච්ච අය. මේකට තමයි සංසාරය කියන්නේ. මේකට තමයි සංසාරය කියන්නේ. ඒ නිසා පින්වත්නි ගැලවෙන්න නම් එකම පොටයි පේන්නේ දැන් නම්. තෙරුවන් සරණ ගිහිල්ලා පංචශීලයේ සමාදන් වෙලා හිතේ පැහැදීම හැම වෙලාවෙම තියාගන්න. බුදියා ගන්නකොට හිතන්න දැන් මැරෙයි මම බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ඉන්නේ පංචශීල සමාදන් වෙලා ඉන්නේ මැරිච්ච ගමන් දිව්‍ය ලෝකයකටවත් යනවා කියලා හිතාගන්න. මනුස්ස ලෝකයකටවත් එන්න එපා. මනුස්ස ලෝකයකට ආවොත් එහෙම දැන් එළියට ගිය ගමන් රාගෙට කරුණ ඕන තරම්, තරහට කරුණ ඕන තරම්, බොණ්ඩ කරුණ ඕන